Welcome back to Ruka with Sam YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න මම අදත් ආවාලට මම හදපු තවත් රෙසිපි එකක් අරගෙන හැමෝම කියන දෙයක් තමයි සෝයා මීට් කොහොමද රස නැහැ කියන එක. රසකාරක පැකට් එක නැතුව තමයි මම අද මේ සෝයා මීට් එක හදන්නේ. මේක ඩෙවල් එකක් කිව්වත් නිවැරදි. ඉතින් මාත් එක්කම ඇඳිලා ඉන්න වීඩියෝ එක ඉවරනකම් කොහොමද මේ අපි සෝයා මීට් එක හදාගන්නේ කියලා. අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වගේම මගේ අනිකුත් කෑම රෙසිපීස් වල ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. අපි දැන් එනම් බලමු මේ සෝයා මීට් එක අපි කොහොමද හදාගන්නේ කියලා. අපි දැන් ඉස්සෙල්ලාම සෝයා මීට් එක රෙඩි කරගෙන ඉමු. මම මෙතන සෝයා මීට් පැකට් එකකින් භාගයක් වගේ තමයි අරගෙන තියෙන්නේ. උණු වතුර රුම් දාලා මම මේ ටික හොඳට පැගෙන තියලා මීඩිකකන ගත සෝයා මීට් ටිකක් තමයි මේ තියෙන්නේ. මම මේකට ඉස්සෙල්ලාම බෙදපු තුන පාකුඩු එකතු කරනවා. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඊට පස්සේ පාකුඩු සාර්ථයක්. රසායනික ලුණු කුඩු. ඊට පස්සේ මම මේකට ගරම් මසාලා පොඩ්ඩක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේකට කෝන් ෆ්‍රයි එකතු කර ගන්නවා. අන්තිමට මම මේකට දෙහි සල්පයක් එකතු කර ගන්නවා. දෙහි යුෂමන් දෙහි බෑවකට වඩා ටිකක් අඩුවෙන් දා පොඩි ප්‍රමාණයක් තමයි ගත්තේ. දැන් අපි මේ සේරම මික්ස් කරගමු. ඔයාලත් අතින් මික්ස් කරගන්න. මේකෙම අපි දැන් එකතු කරපු මිනිස් 3-5 ಜಾති ඔක්කොම මේ සෝයා මීට් වල දැවටෙන්න ඕනේ. ඒ නිසා මේ විදිහට අතින් හොඳින් මික්ස් කරගන්න. අපි දැන් සෝයා මීට් ටික බෙදගෙන ඉමු. මෙන්න මේ විදිහට ටික වෙලාවක් අපි සෝයා මීට් ටික බැඳ ගන්න ඕනේ. සෝයා මීට් ටික බැදෙනකොට ටික ටික අපේ හැන්දට පොඩි තද ගතියක් දැනෙනවා. මේ දැන් විනාඩි 4කට විතර පස්සේ දැන් සෝයා මීට් ටික හොඳට බැදිලා තියෙන්නේ. දැන් මගේ හැන්දට මේක තදට දැනෙනවා. ක්‍රිස්පි ගතියක් තියෙනවා දැන් සෝයා මීට් වල. දැන් අපේ සෝයා මීට් ටික බැදිලා ඉවරයි. මම දැන් මේක තෙල් එකෙන් අයින් කරගන්නවා. දැන් අපි සෝයා මීට් ටික හදන්න පටන් ගමු. මම දැන් මේ සුදුරුණු බෙද ගන්නවා. මම මේ බදින්න ගත්තේ අර සෝයා මීට් බෙදපු තෙල් වලින් චුට්ටක්. මේ ටික හොඳින් මැදුනට පස්සේ මම මේකට රම්පි කරි පිංච එකතු කර ගන්නවා. ඊට පස්සේ අමු මිරිස් කරල් දෙකක් විතර සහ පාට දෙකකින් බේල් පෙපර්ස් මම එකතු කර ගන්නවා. බේල් පෙපර්ස් නැතිනම් ආලු මිරිස් හරි මේ වෙලාවේ එකතු කර ගන්න. මම අර ලස්සන කලර් එකක් එන්නයි රසයි ඒ දෙකටම තමයි මේ පාටස් වලින් එකතු කරගන්නේ. මේ ටික හොඳින් තෙලෙන් තැම්බීගෙන එනකොට මම මේකට සෝයා සෝස් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊට පස්සේ තක්කලි සෝස් චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් ගෙදර අය කන සැර අනුව කෑලි මිරිස් මේ වෙලාවේ එකතු කරගන්න. ඔයාලා ගම්මිරිස් චුට්ටක් එකතු කරගන්නත් පුළුවන් මේ වෙලාවේ. හැබැයි මම ගම්මිරිස් එකතු කරගන්නේ නැහැ. ඊට පස්සේ ගෙදර අයගේ රස අනුව ලුණු පොඩ ටිකක්. දැන් මේ සේරම දාලා හොඳින් කලවම් කරගන්න. දැන් මම මේකට ලොකු බීලුණු ගෙඩි එකහමාරක් වගේ කපලා එකතු කරගන්නවා. මම මේ වෙලාවේ කොටු වගේ ලොකුවට තමයි ටිකක් බීලුණු ටික කපා ගත්තේ. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න. මම දැන් මේකට තක්කාලි එකතු කරගන්නවා. තක්කාලි ගෙඩියෙන් 4න් 3ක් වගේ මම මෙතන කොටු කපලා එකතු කරගන්නවා. මේ ටිකත් හොඳට මික්ස් කර ගන්න. දැන් මම මේකට සින් චුට්ටක් එකතු කර ගන්නවා. දැන් සේරම ටික අපි එකතු කරගෙන ඉවරයි. මේ තියෙන අපි වැදගත් සෝයා මීට් ටික. දැන් මම සෝයා මීට් ටික මේකට එකතු කර ගන්නවා. ගින්දර ටිකක් වැඩි කරලා මේ ටික හොඳින් ඉක්මනට මික්ස් කර ගන්න. දැන් අපේ සෝයා මීට් එක රෙඩි. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.